බොහෝ කලකට පෙරදරුවනේ ලංකාවේ එක්තරා සාමකාමී ගම්මානයක ලේ වැගිරෙන මහත් බියක් පෙතිර ගියා. කූරත්වය, ප්‍රචණ්ඩත්වය සහ ලේ වැගිරීම් සිදුවන ඕනෑම තැනක රීරි යකා නම් භයානක යක්ෂයා අවදිවන බවට ගමේ විශ්වාසයක් පෙවතුනා. හදිසි අනතුරු සහ හදිසියේ සිදුවන තුවාල රීරි යකාගේ අදෘශ්‍යමාන කෝපයේ සලකුණු බව ගැමියන් දැඩිව විශ්වාස කරන්න පටන් ගත්තා. ඔන්න දරුවනි, යක්ෂයා දමනය කිරීම සඳහා ගැමියන් පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන පූජනීය යාතුකර්මයක් හොර රහසේම සූදානම් කළා. බලගතු බෙරවාදනය සහ මන්ත්‍ර ගායනා හමුවේ රීරි යකාගේ කෝපය ක්‍රමෙන් අඩපණ වී යන්නට වුණා. අපේ රටේ ශාන්තිකර්මවල බලගතුකම නිසා මන්ත්‍රවලට බන්ධනය වූ යක්ෂයාට මනුෂ්‍ය ලොවෙන් ඉවත්ව යන්න සිද්ධ වුණා. ලේ බිඳක් වැටෙනා තැන මරණයේ සෙවණැල්ල ඇදෙන බව වටහාගත් ගම්වාසීහු එදා පටන් අවිහිංසාව උතුම් කොට සලකා ජීවත් වීමට හුරු වුණා.